ආයුබෝවන් වාහන ආනයනයේදී 150ක අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් අප ඊයේ වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ එක බලලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත්මයා දුරකථනයෙන් අප හා සම්බන්ධ වුණා. ඔහු එහිදී ප්‍රකාශ කළා ආණ්ඩුව එම සංවාදයේදී ඔහු කිව්වේ ආණ්ඩුව තමන්ගේ ඩොලර් සංචිත ඉතුරු කරගන්න නම් මේ වැඩේ කරේ. ඒක ඇත්තටම හොඳයි. නමුත් අපි මේක කරන්න කියලා කිව්වේ මීට පෙර බොහෝ අවස්ථාවලදී. ඒ කියන්නේ මේ ආණ්ඩුව වාහන ආනයනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ රජය පනවා තිබූ තහනම ඉවත් කරලා එහෙම නැත්නම් ලිහිල් කරලා මේ දේවල් කරන්න හදනකොට තමයි අප මේ බව ආණ්ඩුවට ප්‍රකාශ කළේ. නමුත් ඔවුන් ඒ පිළිබඳව සවිඥානිකත්වයක් දැක්ුවේ නැහැ. ඒ පිළිබඳව තැකීමක් කරේ නැහැ කියලා. එෙහිදී රවී කරුණානායක අමාත්‍යවරයා අපූර්ව යෝජනාවක් කරා. ඔහු ප්‍රකාශ කළා මේ වාහන ආනයනයේදී බදු පැනවීමක් නෙමෙයි කළ යුත්තේ. වාහන ආනයනය කිරීම ඩොලර් වලින් කරන්න දුන්නා. ඒ කියන්නේ ඩොලර් වලින් ගෙවලා ඒ ආනයන කරුවන්ට එහෙම නැත්නම් වාහනයක් අවශ්‍ය පුද්ගලයෙක්ට වාහනයක් ගැනුම් කරුවෙක්ට පුළුවන් ඩොලර් වලින් ඒ රටට ගෙවලා ඔහු සංසකයේ ඩොලර් තියෙනවා නම් ඩොලර් වලින් ගෙවලා මේ වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබා දීම තමයි උචිත උනේ. එතකොට ලංකාවේ තියෙන ඩොලර් සංචිත වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ආණ්ඩුව ගන්න තිබ්බේ ඒ තීරණය මෙලෙස අධිභාරයක් පැනවීම නෙවෙයි ආණ්ඩුව මේ මොහොතේදී කළ යුත්තේ කියන කාරණය රවී කරුණානායක මහත්මයා සඳහන් කරා. ඉතින් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. අපි කුඩා YouTube නාලිකාවක් තවම පටන් අරගෙන මාසයකට ආසන්න කාලයක් වෙන්නේ. ඉතින් අපි කතා කරන වැදගත් දේවල් සම්බන්ධයෙන් රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් නරඹනවා කියා දැනගන්නට ලැබීම ඇත්තටම අපි සන්තෝෂ වෙන කාරණයක්. ඊට පස්සේ අද දවසේදී අපිට මතු කරගන්න ඕන කාරණයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ සිටිනවා කාන්තා മന്ത്രിවරියන් 22ක්. කාන්තා മന്ത്രിවරියන් 22ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අග්‍රාමාත්‍යවරිය කාන්තාවක්. මේ කාන්තා മന്ത്രിවරුන්ගෙන් 20ක් නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගය. දෙදෙනෙක් සමගි ජනබලවේගය නියෝජනය කරනවා. අපි මේ മന്ത്രിවරුන් 22 දෙනා ගැන කතා කරන්න පටන් ගත්තේ අපිට තවමත් පේන්න නැහැ. පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේට එල්ල වුණු බාල අපචාර චෝදනාවේදී වින්දිත පාර්ශ්වය වන මේ කුඩා දැරිය වෙනුවෙන් කිසිදු කාන්තා හඬක් වගකිව යුතු ඒ වගේම බලපෑමක් කළ හැකි කාන්තා හඬක් පාර්ලිමේන්තුව තුලින් මතුවෙනවා. අපි මේ වනතුරු දුටුවේ නැහැ. ඒ නිසා මම හිතුවා මේ දසවෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු മന്ത്രിවරියන් 22 දෙනා ගැන නම් ටික ඔයගොල්ලන්ට කියලා ඉන්න. මොකද සමහර නම් ඔබ දන්නෙත් නැතුව ඇති. මුලින්ම හරණි අමරසූරිය ඇය අපේ රටේ අග්‍රාමාත්‍යවරිය. හේමාලි වීරසේකර, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇය කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ කැබිනට් අමාත්‍යවරිය. ඒ වගේම කෞශල්‍ය ආරියරත්න නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරිය. ඒ වගේම රෝහිණී කුමාරි විජේරත්න, සාගරිකා ආතාවුද, ඔෂානි උමංගා, කලයාලිවේල් ක්‍රිෂ්ණන්, චමින්ද්‍රණී කිරියල්ල, ලිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි, නිලූෂා ලක්මාලි, සමන්මලී ගුණසිංහ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, ඒ වගේම AMM රත්වත්තේ, හසාරා ලියනගේ, දීප්ති වාසලගේ, හිරුණි විජේසිංහ, අම්බිකා සමුවෙල්, ලක්මාලි හේමචන්ද්‍ර, ගීතා හේරත්. මම දන්නේ මේ කාන්තාවන්ට දරුමල්ලෝ ඉන්නවද? විවාහ වෙලා සිටිනවා නම් දරුමල්ලෝ සිටිනවද? එහෙම නැත්නම් ඥාති දියණියන් සිටිනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ පල්ලේගම හේමරත්න හාමුදුරන්ගේ සිදුවීමේදී ඒ වින්දිත දැරිය වෙනුවෙන් මේ කාන්තා නියෝජිතින් 22 දෙනා අවම වශයෙන් කිසිදු හඬක් මේ දැරියගේ පැත්තෙන් අරගෙන නැහැ කියන එක අපි ඊටාම පිළිකුල් සහගතව නැවත වතාවක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඇයි මේ ජාතික ජනබලවේගයේ කාන්තා മന്ത്രിවරුන් 22 දෙනා ඇයි මේ හඬනගන්නේ නැත්තේ කියලා. අපි දන්නවා ජාතික ජනබලවේගයට පහුගිය කාලෙම එල්ල වුණා නිරාගමිකයින්. එහෙම නැත්නම් නිරාගමික රාජ්‍යයක් කරා තමයි මොවුන් බලයට පත් වුණාට පස්සේ මේ රට ගෙනියන්න යන්න කියන චෝදනාවක් පැහැදිලි වෙන්න වුණා. ඔබට මතක නම් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා ඒ දවස්වල ප්‍රකාශ කරා විපක්ෂයේ ඉන්න කාලේදී
මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න යන්නේ මොකටද? පන්සල් වලට යනකොට කැමරා අරගෙන යන්නේ මොකටද කියන කාරණා ඔහු ප්‍රකාශ කරා සහ ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස දෝෂාරෝපණය සහ විවේචනය එල්ල කරා. නමුත් අපි මෑතකදී දකිනවා අනුර කුමාර දිසානායක සතියකට වරක් හෝ සති දෙකකට වරක් ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දකිනවා. ඒ වගේම දැඩි රැඩිකල් සහ නිරාගමික ස්වරූපයක් පෙන්눔 කරපු ලාල්කාන්ත අමාත්‍යවරයා පවා තමන්ගේ නිවෙස තුල දානමාන පින්කම් යන ආදිය පවත්වලා ඒ සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍ය වලට උදාහරණ ඒ වගේම වසන්ත සමරසිංහ නලින්ද ජයතිස්ස හරණ අමරසූරිය වගේ බොහෝ දෙනෙක් දොහොත් නලින්ද ජයතිස්ස වැනි බොහෝ දෙනෙක් කරුළු අතැතිව කරුළු හිස මත තබාගෙන සිටින ඡායාරූප අපි දකිනවා වීඩියෝ කොට අපි දකිනවා. ඉතින් අපි හිතනවා මේ කාන්තා මන්ත්‍රීවරුන් 20 දෙනාට ජාතික ජන බලවේගයේ කාන්තා මන්ත්‍රීවරුන් 20 දෙනාට නිහඬවන්නට කියන්නට ඇත්තේ මේ පක්ෂය තුල ඔවුන් ගොඩනගමින් පවතින සිංහල බෞද්ධ පදනම මේ හේතුව හින්දා දෙදරා යෑමට ලක් වේද කියන බියෙන්ද දන්නේ නැහැ මේ කාන්තා මන්ත්‍රීවරුන් 20 දෙනාව නිහඬ කරලා තියෙන්නේ කියලා එක පැත්තකින් අපි හිතනවා. අනිත් පැත්තෙන් අපි රෝහිණී කුමාරි කවිරත්න මන්ත්‍රීවරිය ගැන කතා කරන්න ඕන සමගි ජන බලවේගයේ. ඇය කාන්තාවන් වෙනුවෙන් බොහෝ වෙලාවට හඬ නගපු මන්ත්‍රීවරියක්. මම දන්නේ නැහැ ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි කියලා. ඒ වගේම චන්ද්‍රනී කිරියල්ල මන්ත්‍රීතුමිය ගැන සඳහන් කරන්න ඕන. ඇයගේ පියා පවා මේ වගේ ප්‍රශ්නවලදී රටේ දෙවන ප්‍රශ්නවලදී රටේ සමාජයේ කතා කරන ප්‍රශ්නවලදී මැදිහත් වෙච්ච මන්ත්‍රීවරයෙක් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ඔහුගේ ආభాෂය ලැබුණ ඔහුගේ දියණිය මේ වගේ කාරණාවකදී ඇහි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා. අද වීඩියෝ එක දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුංචි තව එක් කාරණාවක් පමණක් මතක් කරමින් මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත්වෙච්ච WMS මංගල මහත්මයා මේ WMS මංගල මහත්මයාට පුතෙක් ඉන්නවා කවීෂ කියලා. දැන් චෝදනාවක් වෙනවා මංගල මහත්තයාගේ යටතේ පවතින සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් පරීක්ෂකයෙකු විදිහට මේ තමන්ගේ පුතාට රැකියාව ලබා දීලා තියෙනවා කියලා මේ මංගල මහත්මයා. ඒ වගේම ඊට පෙර අවස්ථා ගණනාවකදී මංගල මහත්තයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කතා වුණා. එකක් තමයි ඉන්ටර්විව් වලට ආපු ඇප්ලිකන්ට්ලට ඔයාට ලක්ෂ 10ක පඩියක් දෙනවා ඔයා එන්න කැමතිද වගේ එහෙම තමන්ගේ තත්ත්වයට සහ නොගැලපෙන ලෙස මේ කතා කරා කියලා සහ තව දෙදෙනෙක් සමග ඉකොනොමි ක්ලාස් එකේ බිස්නස් ටිකට් අරගෙන බිස්නස් ක්ලාස් එකේ ගියා කියලා මංගල මහත්තයාට මේ සමාජ මාධ්‍ය තුල චෝදනා එල්ල වුණා. දැන් මේ කවීෂ එයාගේ පුතාට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් එල්ලුණු චෝදනාව තමයි මේ පුතාට සුදුසුකම් නැහැ තරග විභාග නැතුව තමයි මේක දීලා තියෙන්නේ තාත්තගේ බලය පාවිච්චි කරලා. ඒ නිසා මේක තමන්ගේ බලය අයථා ලෙස භාවිතා කිරීමක් කියලා තමයි මංගල මහත්මයාට මේ චෝදනාව එල්ලවන්නේ. ඒ වගේම තමයි මේ කවීෂට ලබා දීපු තනතුර සම්බන්ධයෙන් කතා කරොත් මේ තනතුර ඔබ දන්නවා ගුවන් නියමිතට ඒ වගේම මේ ගුවන් සේවාව ආශ්‍රිතව රැකියාව කරන බොහෝ දෙනෙක්ට ලයිසන් එකක් ලබා දෙනවා. ඒක තමයි ක්‍රමවේදය. මේ ලයිසන් එක හැම වසරකම අලුත් කරන්න ඕන. ඉතින් මේ ලයිසන් එක අලුත් කරගන්න පළපුරුදු ගුවන් නියමුවන් ඒ වගේ මේ ගුවන් සේවාවට සම්බන්ධ නිලධාරීන් එන්න ඕන ගුවන් පරීක්ෂකවරුන් ගාවට. ඉතින් බැරි වෙලාවත් මේ කවීෂට සුදුසුකම් නැත්තම් මේ සමාජ මාධ්‍යයේ එල්ලවන චෝදනා අනුව කවීෂට සුදුසුකම් නැත්තම් ඔහු ලබා දෙන ලයිසන් එකෙන් ජීවිත ගණනක් සමන්ගේ අතේ තියෙන ජීවිත ගණනාවක රැකගෙන ගමනේ දෙන්න ඕන ගුවන් නියමුවෙක්ට වැරදි ලෙස මේ ලයිසන් එක නිකුත් වුණොත් එහෙම තියෙන තත්ත්වය අතිශය ඛේදජනකයි. ඉතින් අපි ආරාධනා කරනවා මංගල මහත්තයා ඔබ නිවැරදි නම් ඔබට පුළුවන් මේ නිවැරදි කිරීමක් කරන්න. ඒ සඳහා ඊට ප්‍රස්තාව ලබා දෙන්නත් අපි සූදානම්. එනම් අපි නැවත වතාවක් ආරාධනා කරනවා අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. හෙට දවසේදීත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබ සැම හොඳින් ඉන්න සතුටින් ජීවත් වෙන්න